Hello guys, ඔයාලා සාදරයෙන් ආදරේ Most Wish Keeper YouTube channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ පේන ඇති මේකේ ඩොමිනේට් චරිතේ. මේ ඉන්නේ දණ්ඩි ලංකාවේ විභාරයේ තියෙන දණ්ඩිය නැමැති මේ මාල් ජාතිය තමයි මේ ඉන්නේ. මේ මම හිතන්නේ මෙයා attack කරයිද දන්නේ මේ සීබ්‍රට attack කරොත් මම මේ සීබ්‍රා ටැංක් එක දාගන්නවා. මේ ටැංක් එකට අලුතෙන් මාළුවෙක් ඇඩ් වෙන්න ඉන්නවා. මේ කැට්ෆිෂ් జాතියක්. ඒ කියන්නේ රෙඩ් කැට්ෆිෂ් වගේ අඩි දෙකක් විතර ලොකු වෙන මාළුවෙක්. මේ ටැංක් එක ගැන කතා කරොත් එහෙනම් මේක බොයියෝ එකෙන් ගහපු මේ ස්පෝට් ෆීල්ඩ් එකකුයි DIV ෆීල්ඩ් එකකුයි වැඩ කරනවා. මේක එයා බොටම් ටැංක් එක වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මේ එමර්ජන්සි පම්ප් එකක් දාලා තියෙනවා. එමර්ජන්සි පම්ප් එක දැක්කොත් මේ තියෙන්නේ එමර්ජන්සි පම්ප් එක. මේකට මේ ප්ලාන්ට් එකක් දාලා තියෙනවා. ක්‍රිස් ෆුඩ් එක මේව කරලා ඇටච් කරලා මේ ඉන්නේ මාළුවා. කොහොමද? මාරම ලස්සන මාළුවෙක් guys. බලන්න guys මේ මගේ අතත් එක්ක මේ ඇගේ මේ ගිල්ලක් විතර ලොකුයි. වෙන මාළුවෙක්ට වඩා ලොකුයි. වෙන දණ්ඩින්ට වඩා මාරම ලොකුයි. බලන්න guys මේ ඔයාලට වීඩියෝ එකේ පෙන්නට එහෙම සයිස් එක හිතා ගන්න බෑ guys. අතරම දකින්න ඕනේ. මාරම ලොකුයි ඉතින්. මේක ටැංක් එකේ වෝටර් චේන්ජ් යන විදිය ගැන කිව්වොත් එහෙම guys මේක සතින් දෙකෙන් දෙකට තමයි වෝටර් චේන්ජ් දෙන්නේ. අද බෝඩ් චේන්ජ් එකක් දෙන්නක් තියෙනවා. ඒ වීඩියෝ එක ගන්න මේ කොහොමද guys මේ හිකාරි සිංගින් පැලට් එක RTC TSN වගේ මවුන්ට දෙන්න පුළුවන්ද කියලා මේ මැසේජ් මේ කමෙන්ට් එකක් දාන්න බලන්න. කොහොමද ඉතින් මාරම ඇක්‍රසි සාමාන්‍ය මාළුවගේ ගාන්න ඉතින් ඇක්‍රසි එකක් තියෙනවා. මේ මාරම වේගෙන් පීනන මාළු జాතියක්. පිරිමාළුවෙක් තමයි ඉන්නේ. මම හිතන්නේ මෙයා මම අරගෙන අල්ලගත්තේ. මේ බයින්න එපා. මෙයාලා ගොඩක් ඉන්නානේ මේ ස්වාභාවික පරිසරේ. මෙයා වදපිපි තාරින ලකුණු නැති මාළුවෙක්. ඒ නිසා තමයි මම අල්ලගත්තේ. මේ බලන්න guys ඉතින් ලස්සන. මම සාමාන්‍යයෙන් මේ වගේ මාළු හදන්න ආසත් නෑ. මෙයා සාමාන්‍යයෙන් වෙන මාළුන්ට වඩා ලොකුයි. මෙයා බර කුඩා කෙනෙක් වගේ සින් එකක් තියෙනවා. බලන්න guys. බලන්න මෙයාගේ ලස්සන නිකන් බීගොක් බාස් වගේ අමුතු සීන් එකක් තියෙනවා. බලන්න මේ guys බලන්න. කොහොමද මේ බලන්න මාරම ලස්සන. ඉතින් මොන්ස්ටර් ලුක් එක නම් සුපිරියටම තියෙනවා. මේ ටැංක් එකට මාළුවෙක් එන්න තියෙනවා. ඉතින් ටක් ගාලා 1k ගමු guys. මේ 1k එකටත් සුපිරි මොන්ස්ටර් මාළුවෙක් ගේන්න ඉන්නවා. මංගාව ටැංක් කිව්වොත් එහෙම ටැංක් දෙකක් නිකම්ම අතහැරලා දාලා තියෙන්නේ. ඒවට මාළු ගේනවා guys. ඉතින් මොන්ස්ටර් මාළු තමයි. මේ බලන්න guys. කොහොමද ඒක? මාරම මං හිතන්නේ මං මාරක් දිහට ආසයි මෙයාට. සුපිරි තමයි. ඉතින් බලන්නකෝ. මට සිරි වෙන ලුක් එකක් තියෙන්නේ. බලන්න guys. මේ බලන්න guys සුපිරි මාළුවෙක්. මම්මිගේ සීගින් හීනේ මේ තියෙන හීන. අපි ළඟදීම ගේමු. 2k ගහන්න කලින් අරවණ කෙනෙක් ගේනවා කොහොම හරි. ඔය ඉන්නේ සුපිරි මාළුවෙක්. සුපිරි මාළු ටිකක් ගේන්න තමයි හිතන් ඉන්නේ guys. ටැංක් නම් තියන අතහැරලා මේ ටැංක් එකට බොහෝ විට ළඟදීම ස්නේක් හෙඩ් 1k ගහන්න කලින් ස්නේක් හෙඩ් කෙනෙක් ගේනවා. 1k ගහුව ගමන් ස්නේක් හෙඩ් කෙනෙක් ගේන්න තමයි හිතන් ඉන්නේ. ඒ ටැංක් එක බ්ලැක් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක තියෙන තමයි තියෙන්නේ. මේ ෆීල්ඩ් එක මේ DIY ෆීල්ඩ් එක ගැන මම වීඩියෝ එකක් දෙන්නම් ළඟදීම. මේකේ
මම තමයි තියෙන්නේ ටැංක් ටික ඔක්කොමගේ සීස් පොන්ඩේ වීඩියෝ එකක් මම ළඟදිම ගේන්න ගයිස් ඉතින් සුපිරි මාළුවෙක් තමයි ගයිස් මේ අපේ channel එක subscribe කරලා share කරලා තියාගන්න නම් ලෝල් කරලා තියාගන්න සුපිරි monster මාළු ටික ගේනවා හිතාගෙන ඉන්නේ ඔයාලා හිතනවට වඩා මේ channel එක ලොකුවටම කරනවා මම මාළු ටික බලන්න ගයිස් එහෙනම් bye